අපි මේ කොරියාවේ ආවා මේ වගේ used electric items තියෙන යනකට. ඉතින් AC ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මේ ලොකු TV මේ light used ලොකු කාලයක් පාවිච්චි කරපු නැති TV. ඒගොල්ලෝ අප්ග්‍රේඩ් වෙච්ච ගමන් ගෙවල් වලින් අයින් කරනවා මේ මිනිස්සු. ඉතින් අයින් කරපු ගමන් මේ වගේ තැන්වල තියෙනවා. සමහර වෙලාවට කුඩු කළා දානවා. සමහරව අරගෙන අනිත් රටවල් වල විකුණනවා. ඉතින් අපි ආව නිකන් ඒ වගේ තැනක් බලන්න. මාදේව මොකද කියන්නේ වොෂින් මැෂින් එක දානවා ගෙදරට. කිය රුපියල් 10000ද මේක? 5000ද? මේ එච්චර ගණන් ගන්නේ මේක. කීයද මචං මේක? මේක සාමාන්‍යයෙන් රුපියල් 9000ක් වගේ වෙයි. අම රුපියල් 9000ට මේ වොෂින් මැෂින් එක. ඔව්. සිරාවට? ඔව් මේක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් රුපියල් 50000ට වගේ. හම්. සිරි රොෂා. මේ රොෂා අයියා තමයි අපි එක්කන් ආවේ. කොම්ලා අපි දාමුද මචං ලංකාවට මේ දෙක තුනක් දාගෙන මචං වාහනේට. අනිවාර්යයෙන්. දෙක තුනක්. මේ වොෂින් මැෂින් අම්මා මේ ඊළඟ මොනවද මේ තියෙන්නේ? මොනිටර්ස්. මේවා නම් මේ කුණු කොල්ලට යනවා එතන නිකන් දෙනවත් ඇති බා. සාමාන්‍යයෙන් රුපියල් 10 2000ට උනත් ගන්න පුළුවන්. සිරාවට 10යිද? ලංකාවේ සල්ලි රුපියල් 10000ට වගේ යනවා. අනේ මේ කොහොමද ගන්න? මේවනේ සබ්වූෆර්ස්. ආර ඩිස්ප්ලේ. පරණ කියව මෙහි නිකනුත් දෙනවා. ඒ කියන්නේ අපිට ගන්න ඕනේ අපි ගොඩක් බඩු ගත්තට පස්සේ මේක මේ ඩිස්ප්ලේ එක කොට පස්සේ මාව කරන් යන නිකන් කියලා කියන මේගොල්ලෝ. හම්මා. මේ අලුත්ම જાතිය අර පෝටබල් AC නේ. මේවා ලංකාව වැඩි නෑත් එක්ක. පොඩක් කරන්ට් එක යනවා වැඩි මේක. ඔමල්ලේ. මෙන්න බලන්න. ගෙදර දොරෙන් ඇතුළට ගන්නත් බැරි තරම් ලොකු ටීවී එකක්. නුවන් මල්ලි. ඔව්. ටීවී දාන්න මල්ලි වාහනේට දාන්න මේක. දාන්න. කීයුණක් කමන දාන්න. ලංකාවේ තිබ්බනම් පට්ටක ගහ පාවිච්චි කරන මේ જાතිය ෆ්‍රිජ් කොරියාවේදී මොකද කරන්න කියලා දන්නවද? ඔන්න ඔය විදිහට අරගෙන ගිහිල්ලා කුඩු කරලා දානවා. ෆ්‍රිජ් විතරක් නෙමෙයි මේ AC ඊට පස්සේ මේ කම්පියුටර් අයිටම්ස් CPU අවසානයේ මේවා ගිහිල්ලා අම්බරලා කුඩු කරලා දානවා.